අපි යනවා අද මෙයාට මේ අද මෙයාට පැන්ටිස් ඉවරලා කියලා කිව්වා. පැන්ටිස් එකක් ගෙන්න දෙන්න ඕන. බලන්න කොට මූණ අර යාගේ කොට මූණ කොට දෙල්ලලා තියෙන්නේ. මේ තමයි ඉතින් අපි ගිය රෝමා පොර්ටේසි කියලා තමයි කියන්නේ. අපි දැන් යන්නේ එහෙ තමයි ඉතින්. ගණන් ගන්න එපා අපේ මහත්තයා ඉතින් මාව විහිළුවට ලක් කරනවා ඒ අස්සේ. ඉතින් මේකේ පොලේ ඇත්තටම කිව්වොත් යුරෝ 1ට යුරෝ 2ට යුරෝ 1ට 2ට යුරෝ 10ට 10 තියෙනවා. වැඩි ගණන් වලට තියෙනවා. ඉතින් යුරෝ 1 යුරෝ 750ටත් තියෙනවා. ඉතින් අපි තෝරලා බලලා ගන්න ඕනේ ගද්දි ඇදුන් නැත්තම් ඉතින් අපි අපිට හරියම නැත්නම් බෑ ඉතින්. ඔයගොල්ලෝ තෙවිලා බලන්න මේක තියෙන්නේ රෝම පොර්තේසේ. මේ රෝමේ කියන හැමෝම දන්නවා මේ ගැන. ඒ වුණාට මම දන්න තරමින් අලුතින් ආපු රෝමයට අලුතින් ආපු කෙනෙක් නම් මේ ගැන වැඩි විස්තර දන්නේ නැහැ. මොකද ආපු මුල් කාලේ අපිට ලොකුවට සල්ලි නැහැනේ ඇත්තම කිව්වොත්. ඉතින් අපි ඉතින් මේ වගේ තැනකින් අපිට ගෙදරට අවශ්‍ය බඩු ඇඳුම් පැළඳුම් හැමදේම. මොකද මම චර්ච් එකෙන් කොන්ත ගත්ත අපේ ලංකාවට යවන්න. කොන්ත ගත්තේ මම චර්ච් එකෙන් ගිහලා ගත්තේ යුරෝ 5යි. යුරෝ 5යි 6යි 7යි ඒ වගේ තමයි ගණන් ගියේ. මෙතන තියෙනවා කොන්ත යුරෝ 1ට. ඉතින් අපිට අරන් ගිහලා බ්ලෙස් කරගන්න විතරයි තියෙන්නේ. ඉතින් කොන්ත විතරක් නෙමෙයි ඇඳුම් කෝප අපිට අවශ්‍ය භාජන අනම්මනම් හැමදේම ගන්න පුළුවන්. මොකද ලොකු වියදමක් දරන්න නැතුව ගොඩක් අපේ ලංකාවේ ෆැමිලි එකේ මිනිස්සු ඇවිල්ලා ඔතනින් තමයි හැම බඩුවක්ම ගන්නෙ. ඉතින් ඔයාලත් ගිහිල්ලා බලන්න. දන්න අය යනවා කොහොමද? දන්නේ නැති අය ගිහිල්ලා බලන්න. ඉරිදට තියෙන ඉරිද උදේම ගියත් තමයි ගන්න පුළුවන්. මේ දවස්වල නම් මාරම අවුවයි. අපිට එපා වුණා අපිට. මොකද වතුර තිබහයි කියන්නේ මේ සම්මයක කිව්වට මේ දැන් යන්නෙම ගොඩක්ම උෂ්ණත්වය වැඩි කාලේ. ඉතින් යන්න බෑ පාරක. ඇත්තටම කිව්වොත් උදේ 9 පහ වුණා කියන්නේ ආයි නෑ පිච්චෙනවා. අවස 3 4 5 වෙනකම් එහෙම තමයි. හරි අමාරුයි. ඉතින් මේක තියෙන්නේ උඩරින්ම දවල් 1:00 වෙද්දි මේව බඩු අස් කරනවා. ඉතින් ඒ ඉස්සලා තමයි යන්න ඕනේ. ගොඩක් සෙන කියන්නේ උදේ පාන්දර. ඉතින් ඔයාලා ගිහිලා බලන්න. මේක තියෙනවා මුල්ලටම. ඒක පටන් ගත්තාම කිලෝමීටර් 1:00ක් විතර තියෙනවා මේ පොළ. ඉතින් ඒ තරම් බඩු දාලා තියෙනවා. අපිට ඕන තරම් තෝරලා ගන්න ඕන. ගොඩක් ඩැමේජ් තියෙන ඒවා තියෙනවා. යුරෝ 1ට 2ට ගද්දි නම් ගොඩක් දෙපාරක් නෙමෙයි 3 පාරක් විතර හොඳට හොයලා බලලා ගන්න ඕනේ. මොකද හොඳම දේවල් වලින් ගන්න බෑ. ඉතින් සාමාන්‍යයෙන් අපේ ගෘහ භාණ්ඩ කියන්නේ වලම් පිගන් අනම්මනම් ගන්න පුළුවන්. ඒ වුණාට මම හිතන්නේ නැහැ මේ අනිත් දේවල් ඇඳුම් පැළඳුම් ඒවනම් හොඳ ප්‍රමිතියට තියනවා කියලා මං හිතන්නේ. තියෙනවා ගණන් වැඩි ඒවත් තියෙනවා. ගණන් අඩු ඒවත් තියෙනවා. ඉතින් ඕගොල්ලෝ ගිහිල්ලා බලන්න. ඉතින් අපි නිකන් වීඩියෝ එකක් දැම්මා. ඉතින් මායි මහත්තයයි ගියේ හින්දා මායි මහත්තයයි මගේ ගෙදරට බඩු අවශ්‍ය ඒවා ගන්න තමයි අපි දෙන්න ගියේ. ගියාම ඉතින් චුට්ටක් ඇවිදලා කරලා ඉතින් මහත්තයාට ඕන කිව්වා වීඩියෝ එකක් කරන්න. ඉතින් අපිත් ඉතින් ඒකත් ඉතින් එහෙමම අපි වීඩියෝ කරගත්තා. ඕගොල්ලන් බලන්න ආසෙන්න කොළ. ඉතින් අපි අලුත් බෝඩ් එකකින් හමු වෙනවා